ඇත්ත වශයෙන්ම මම කලින් ක්ලාස් වලට යන්න කම්මැලි. යාළුවෝ ගියොත් විතරයි යන්නේ. යාළුවත් එහෙමයි මං ගියොත් විතරයි යන්නේ. ඒත් දැන් මම මේ ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධ වෙලා රුවන් සර් කියපු දේවල් මේ මොටිවේෂන් අරගෙන මේ දැන් එහෙම නෑ. යාළුවෝ යන්න බෑ කිව්වත් මං යාළුවවත් එක්කගෙන යනවා. මේ දැන් අම්මට උදව් කරන්නෙත් නැහැ. අනික උයන වෙලාවට මම ඇඳට වෙලා නිදා ගන්නවා. අම්මේත් බයිනවා. මේ උඹ ගෙදර හිටිට වෙන්නේ නිකන්වත් වැඩක්වත් කරන්නේ නැහැ කියලා. ඒත් දැන් එහෙම නෑ. මේ අම්මට නිකන් ඉන්නේ කියලා මම හැමදාම උයනවා. අම්මත් ලොකු වෙනසක් දැනෙනවා අම්මටත්. අම්මා ඒත් අහනවා ඇයි මේ මෙහෙම කරන්නේ කියලා. මේ අම්මත් දැනගන්නවා අම්මා මම මෙච්චර ගොඩක් දියුණු වෙලා කියලා. මට රුවන් සර්ට බොහොම ස්තුතියි මේ දේවල් කරාට. කණ්ඩායම් හැඟීම් ගැනද හැමදේම අපිට කියා දුන්නා. මම නේද කණ්ඩායම් වශයෙන් වැඩ කරන්න කැමති නැහැ. ඒ කියන්නේ අනිත් කට්ටිය කියන දේවල් මම පිළිගන්නේ නැහැ. ඒත් දැන් මම එහෙම නෙවෙයි. රුවන් සර් අපිට කරපු දේවල් නිසා කණ්ඩායම් හැඟීමද හැමදේම අපිට ගැන්නුවා. වෙනද මම හැම නිතරම ෆෝන් එකේ පැය 10ක් 12ක් විතර නිතරම ෆෝන් එකේ ඉනවා. දැන් ඒක මම පැය දෙකකට සීමා කරා. අම්මේත් අහනවා ඇයි බං දැන් ඔබ ෆෝන් එකවත් අල්ලන්නේ නැත්තේ මොකද කියලා. හැමදාම මම දැන් පාඩම් කරනවා. ගොඩක්ම ස්තුතියි රුවන් සර්ටයි චන්දන සර්ටයි අපිට මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් උදාක මේ ලෑස්ති කරලා දුන්නට.